සියලු දෙනාටම සුබ දවසක්. අද මම කතා කරන්නේ චමත්කාරය පිළිබඳවයි. මොකද්ද මේ චමත්කාරය කියලා කියන්නේ? චමත්කාරය කියලා කියන්නේ රසයට අභිබවා ගියපු දෙයක්. යම්කිසි සාහිත්‍ය නිර්මාණයක රසය අභිබවා ගිය දෙයක් තමයි චමත්කාරය කියලා කියන්නේ. අපි කෙටියෙන් ගත්තොත් රසයේ සාරය තමයි චමත්කාරය කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ යම්කිසි සාහිත්‍ය නිර්මාණයක් අපි රසවින්දනය කරාට පස්සේ රසවින්දට පස්සේ අපිට ඇතිවෙනව හැඟීමක්. මොකක් හරි සින්දුවක් අහලා හරි නැටුමක් දිහා බලලා හරි මොකක් හරි දෙයක් රසවින්දට පස්සේ ඒ ගැන ඇතිවෙන හැඟීමක් සතුටක් වගේ ඇතිවෙනවා. ඊට වඩා එහා ගියපු දෙයක් තමයි චමත්කාරය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඒකෙන් අමන්දානන්දයටපත් වෙනවා. ඉතින් හොඳට උදාහරණයක් ගන්නකො තව ඊටා රසවත් ආහාරයක් අපි ගත්තට පස්සේ අපිට ඒ ආහාරයේ රස වින්දට පස්සේ නැවත අපිට ඒ ගැන කියන්න දෙයක් නැහැ. නේද? නමුත් අපිට ඒ ගැන වින්දනාත්මක ආනන්දනීය අවස්ථාවක් අපිට දැනලා තියෙනවා. අන්නේ ආනන්දනීය අවස්ථාව තමයි කියන්නේ චමත්කාරය කියලා. ඒක අපි සාහිත්‍ය රසයකටත් පොදුයි. සාහිත්‍ය රසයක උනත් ඒ කියන චමත්කාරය අපිට ඒක දැනගන්න මේ කියන්නේ විඳ ගන්න පුළුවන්. ඒ සාහිත්‍ය රසයක චමත්කාරයේ විඳ ගැනීම රසයේ විඳ ගැනීම තමයි චමත්කාරය කියලා කියන්නේ. ඒ පවතින අවස්ථාව, ඒ දැනීම, ඒක විඳ ගැනීම. ඉතින් මේවා වචනයෙන් අපිට විස්තර කරන්න බෑ. ඒ කියන්නේ විග්‍රහ කරන්න අපහාස වින්දනීය අවස්ථාවන් වෙනවා. ඒතර යම්කිසි දෙයක් විඳලා අවසන් වුණාට පස්සේ ඒකේ උපරිම අවස්ථාව තමයි චමත්කාරය කියලා කියන්නේ. අපි ඒක තමයි සරලව චමත්කාරය කියලා හඳුන්වන්නේ. අපි මේ යම්කිසි දෙයක් විඳහම මේකට ඉංග්‍රීසි භාෂෙන් අපි කියනවා beautiful, wow කියලා අපි පුදුමයටපත් වෙනකොට අපේ හැඟීම් අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේක අපූර්ව වින්දනාත්මක අත්දැකීමක්. අපූර්ව කියලා කියන්නේ පුතේ පෙර මේ නොවිඳි. අපූර්ව කියලා කියන්නේ පෙර නොවිඳි අත්දැකීමක් කියන එක. අපූර්වත්වය ඒ කියන්නේ පෙර නොවූ විරු කියලා. අපූර්ව පෙර නොවූ විරු කියන එක තමයි කියන්නේ. ඉතින් ඒ රසය, චමත්කාරය කියන දේවල් කවිය හා අනෙකුත් සාහිත්‍යාංග එක්ක බැඳිලා තියෙනවා. ඒවා විචාරය කරද්දී නැතිවම බැරි වචන දෙකක් තමයි මේ රසය හා චමත්කාරය කියලා කියන්නේ. ඉතින් කවියට හරි නිර්මාණකරුවාට හරි පෙර නොවූ විරු නිර්මාණ බිහි කරන්න තියෙන ඇති හැකියාව තමයි අපූර්වත්වය කියන්නේ. ඒක අපූර්ව හැකියාවක්. ඉතින් උදාහරණයක් විදිහට අපි ගමු ජපන් හයිකු කවියක් තියෙනවා. ඒකේ තේරුම වැස්සක දෙන්නෙක් ගමන් කරනවා. ඒ කියන්නේ ගැහැණු ළමෙක් හා පිරිමි ළමෙක්. ඉතින් ඒ දෙන්නා හුදෙකලාව තමයි ගමන් කරන්නේ. මේක සාමාන්‍ය සිද්ධියක්. ඉතින් ඒගොල්ලෝ ගමන් කරන අවස්ථාවේ ඒගොල්ලෝ යන්නේ අමනාපයෙන්. ඒ කියන්නේ පෙම්වතුන් දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ දෙන අමනාපයෙන් විරසක වීමකින් ගමන් කරනවා. ඉතින් හුළඟක් හමාගෙන ඇවිල්ලා වැහි කබාය ඉහළ ගිහිල්ලා කුඩේ පාතට එනවලු. ඉතින් මේ අවස්ථාවේ වැහි කබාය හා කුඩේ සංවාදයේ යෙදෙන විදිහට අන්න ඒක අපූර්ව විදිහට පෙර නොවූ විරු විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. අන්න ඒක තමයි අපූර්වත්වය. සාමාන්‍ය එක අපි අර පෙර නොවූ විරු විදිහට සාමාන්‍ය කුඩේකුයි වැහි කබාය කතා කරන විදිය පෙර තිබිලා නැහැ. ඉතින් අන්න ඒවා අපූර්වත්වය. දැන් ඒ ළමයයි ඒ පිරිමි ළමයා ගැහැණු ළමයා කතා කරන එක අපූර්වත්වයක් එන්නේ. ඒක සාමාන්‍යයෙන් පෙරක් තිබ්බ දෙයක්. අන්න පෙර නොවූ විරු විදිහට ඒගොල්ලෝ කතා කරන අවස්ථාව දාලා තියෙන එක තමයි අපූර්වත්වය කියලා කියන්නේ. ඉතින් තව බලන්න ප්‍රතිභාව, ප්‍රඥාව, චමත්කාරය, අපූර්වත්වය ඒවා එක් වෙලා සම්පූර්ණ රසවිඳීමක් ඇති වෙනවා. ඒ කියන්නේ කවියාගේ හැකියාව මත නේද? හැකියාව මත සම්පූර්ණ රසවිඳීමක් ඇති කරන්න පුළුවන්. විවිධ වස්තු නිර්මාණය කිරීමේ හැකියාව ප්‍රතිභාව. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් ප්‍රතිභාව කියන අලුත් වස්තු නිර්මාණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට බලමු එස් මහින්ද හිමියන්ගේ රාත්‍රිය කියන කවි පන්තිය. සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තන කොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රැට රන් පිඟාන ලෙස වටගුරු දිලි තිබෙන අයුරු හඳහාමි කිරින් පැණින් දියෝ අන්න බලන්න. ඒතර රෑ කරුවර අහසේ අනේ කළුවර අහසේ විසිරීලා ගියපු සමන් පිච්ච මල් වලට තමයි තාරකාවන් උපමා කරලා තියෙන්නේ. ඉතින් මේක කවියාගේ ප්‍රතිභා ශක්තිය මනවින් විදහා දක්වන කවියක්. ඉතින් සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තනකොළ පිට්ටනිය. නිල් තනකොළ පිට්ටනියක සමන් පිච්ච මල් ඉහලා තියනවා වගේ තමයි රෑට අහස ලස්සනයි කියලා තියෙන්නේ. මේක පෙර නොවූ විරු මේ අත්දැකීමක්
පාඨකයාට ශ්‍රාවකයාට ජනිත කරන කවියක්. ඉතින් එතකොට තමයි ඒ කියන්නේ ප්‍රතිභාව කියලා. ඉතින් බලන්න ඊට පස්සේ රන් පිඟාන ලෙස වටකරු අත්තරම් පිඟානක් වගේ උපමා කරලා තියෙනවා. මොකද්ද? හඳහාමි. හඳහාමිට එයා ගාව කිරි පැණි තියෙනවලු. දැන් ඒක තමයි ඉල්ලන්නේ. ඉතින් ඒ වගේ අර පෙර නොවූ විරු දේවල් හිතලා හිතින් පරිකල්පනය කරලා නිර්මාණය කරන්න පුළුවන් එක තමයි ප්‍රතිභාව කියලා කියන. අපි ඉස්සෙල්ලා කතා කරා චමත්කාරය. දැන් අපි කතා කරන්නේ ප්‍රතිභාව ගැන. ඊළඟට බලමු උදාහරණයක් රත්නශ්‍රී විජයසිංහ මහත්තයාගේ කවියාගේ වස්සානය කවි පෙළ. ඒකත් ඉතාමත් චමත්කාරය දනවන කවි පෙළක්. දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිණිසන්න. ඔයගොල්ලන්ගේ නේද මේ සමරු පොත්වලත් ලියනවා නේද? අන්න ඒ වගේ ඒ කියන්නේ වස්සානය කියන්නේ ඉඩෝරේ කාලේදී ජීවිතයත් නොහැර හිටියොත් වස්සානය අපිට විඳ ගන්න. වසන්ත කාලේදී බය නැතුව ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒකේ තියෙන ඉතාම වැදගත් තැන් අවස්ථා කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන. අන්න කෙකටියා පඳුර සුදු මල් පොකුර ඒකේ පිපිලා තියෙනවා. ඉතින් මේ මල් පොකුර වඩාගෙන ඉන්නා වගේ තමයි එයා දකින්නේ. ඉතින් මම කුඹුත් ගසේ යත්තු ජලයේ අත ගන්නවා වගේ පේනවලු. කුඹුත් ගසේ යත්තු ඇත්තටම ජලයට නැමිලා තියෙන එක පේන්නේ. අන්න ඒක ස්වභාවික සාමාන්‍ය දේ ජලයට නැමිලා තියෙන එක. නමුත් ඒක කවිය ඉදිරිපත් කරන්නේ කොහමද? ඒක ජලයට මේ ජලයට නැමිලා ජලයේ අත ගන්නවා වගේලු පේන්නේ. අන්න ඒ වගේ ස්වභාවික සංසිද්ධින එදිනදා තියෙන පරිසරයේ ස්වභාවික සංසිද්ධීන් පෙර නොවූ විරූ ආකාරයට එනම් ඒ කියන්නේ අපූර්ව ආකාරයට ඉදිරිපත් කිරීමට රචකයෝ සමත් වෙලා තියෙනවා. ඉතින් එතකොට පුතේ යම් නිර්මාණයක් රස විඳිනකොට ඇඟ කිලිපොලා යනවලු. අපේ ඇඟේ ඒ කියන්නේ හිරිගොඩ පිපෙනවා මයිල් කෙලින් වෙනවා. අන්න ඒ කියන්නේ ඇඟ කිලිපොලා යනවා වගේ අපිට දැනෙනවා නම් අන්න ඒක තමයි චමත්කාරය කියලා කියන්නේ. ඒක රසයත් සමග ලැබෙන ආනන්දයක්. රසයත් එක්ක අපිට ලැබෙන විඳීමක්. ඉතින් ඒ වගේම තමයි කාව්‍ය නිර්මාණයක අත්‍යන්තයෙන්ම බැඳිලා තියෙන අපූර්ව වස්තු නිර්මාණයෙන් යුක්ත ප්‍රතිභාවක්. මේ ප්‍රතිභාව චමත්කාරය නේද? ඒ කියන්නේ හැමදේම එකතු වෙලා තමයි සාර්ථක කාව්‍ය නිර්මාණයක් බිහි වෙන්නේ. ඊට අමතරව රසය, චමත්කාරය, ප්‍රතිභාව කියන මේවා කාව්‍ය නිර්මාණයක අත්‍යවශ්‍ය අංග විචාරය කරද්දී ඊට අමතරව රසය තුළ නිමග්න වුණු හැඟීම් සමුදාය තමයි චමත්කාරය කියලා කියන්නේ. අන්න හැඟීම් සමුදායක් එකතු වෙලා තියෙනවා. ඒක තමයි චමත්කාරය කියලා කියන්නේ. ඒතර අපි කව ප්‍රතිභාව කියන්නේ මොකද්ද? අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව ප්‍රතිභාව කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි අනිත් දවසේ කතා කරමු කාව්‍ය විචාරය. කියන්නේ කවියක් කොහොමද විචාරයට බඳුන් කරන්නේ කියලා. දැන් අපි අද කතා කරපු චමත්කාරය ඊට අමතරව අපූර්වත්වය කියන හැඳින්වීම් තුලින් අපි අනුමාන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු. අනුමාන ප්‍රශ්න 4ක් මම ඔයාලට දීලා තියෙනවා නිබන්ධනේ. ඉතින් මේවා අහනවා විභාගෙදී කෙටි ප්‍රශ්න විදිහට අහනවා. ඊට අමතරව ඔයාලට චූටි රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන් රූල් 4ක 5ක. ඉතින් ඒවට අපි කොහොමද ලියන්නේ? චමත්කාරය යනු කුමක්ද? පළවෙනි ප්‍රශ්නය. චමත්කාරය අපි කතා කරා යම්කිසි සාහිත්‍ය කෘතියක් හෝ යම්කිසි ඕනෑම දෙයක් රස විඳිනකොට ඒක රස විඳලා අවසන් වුණාට පස්සේ ඇතිවෙන උපරිම අවස්ථාව. අපි අර කිව්වේ wow beautiful කියලා අපේ කටෙන් පිට වෙනවා. අන්න ඒ wow කියන අවස්ථාව තමයි චමත්කාරය කියලා කියන්නේ. ඊට අමතරව අපි බලමු කවියක අපූර්වත්වය කියන්නේ මොකද්ද? పూర్ව පෙර නොවූ. පෙර නොවූ විරු යන අදහස කියන එක තමයි කවියක සහ ඕනම නිර්මාණයක ඒ කියන්නේ මින් පෙර බිහි නොවූ කවියක් හෝ නිර්මාණයක් වෙන්න ඕනේ. ඉතින් ඕනම දැන් මෙතන මම අහලා දෙන කවියක අපූර්වත්වය යන කොහමද? කවියක අපූර්වත්වය කියන්නේ පෙර නොවූ විරු යන අදහස. ඒ කියන්නේ මෙන්ට කලින් බිහි නොවූ කවියක් හෝ ඒ කවියක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි සාහිත්‍ය කෘතියක ඒ පෙර බිහි නොවූ අලුත් දෙයක් වෙන්න ඕනේ. ඊට පස්සේ කවිය හා අනෙකුත් සාහිත්‍යාංග විචාරය කිරීමේදී නිරතුරුව භාවිතා වන වචන මොනවද? බලන්න මොනවද අපි කිව්ව අපූර්වත්වය, ප්‍රතිභාව, චමත්කාරය, ප්‍රඥාව, රසය අන්න ඒවා. ඒතර නිරතුරුව භාවිතා වෙන වචන විචාරය කරද්දී අපිට ඒවා අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට කතා කරා ප්‍රතිභාව කියන්නේ මොකක්ද කියලා අවසාන වශයෙන්. ප්‍රතිභාව කියලා කියන්නේ පුතේ මොකද්ද? විවිධ ආකාරයෙන් අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව. මේ විවිධ ආකාරයෙන් අපි උදාහරණ ගත්තනේ අපූර්ව වස්තු නිර්මාණය කරන්න පුළුවන් හැකියාව තමයි ප්‍රතිභාව කියලා කියන්නේ. ඕන තරම් අපිට ගන්න පුළුවන් උදාහරණ කවි ගීත වලින් ඔයාලට කැමති දෙයක් කැමති එකක් උදාහරණ විදිහට ගන්න පුළුවන්. කැමති ඒ කියන්නේ අපූර්ව ආකාරයක ඉදිරිපත් කරලා තියෙන ඕනම විවිධ ආකාරයෙන් අපූර්ව වස්තු නිර්මාණය කරන්න පුළුවන් හැකියාව තියෙන ඕනම ගීත ගන්න බලලා අපි දැන් උදාහරණ දෙකක් කතා කරා. ඊට අමතරව ඔයාලට
ඕනම ජනප්‍රිය සාහිත්‍යාංගයක් ගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා අද හැඳින්වීම මොකද්ද? චමත්කාරය සහ චමත්කාරය කියන මාතෘකාව යටතේ චමත්කාරය සහ අපූර්වත්වය සහ ප්‍රතිභාව කියන අපි ඒ විචාරයේදී අවශ්‍ය වෙන සාහිත්‍යාංග විචාරයේදී අවශ්‍ය වෙන ප්‍රධාන කරුණු මාතෘකා තුනක් යටතේ කෙටියෙන් හැඳින්වීමක් කරා. එහෙනම් පුතේ මම හිතනවා ඔයගොල්ලෝ ඒකෙන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. මේ දවස්වල අපි ප්‍රශ්න කරන්නේ කෙටි ප්‍රශ්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක නැවත නැවත බලලා ඒ නිබන්ධනය අධ්‍යයනය කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු මේ කියන්නේ හැඳින්වීම සහ කෙටි ප්‍රශ්න ටික හොඳට බලා ගන්න. හරි. එහෙනම් මගේ මේ පටිගත කිරීම අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.